1.0 එක ගැන මේක ඕගනයිස් කරන යුනිවර්සිටි ඔෆ් මොරටුව අයිසැට්. මෙතනදී අපිට ආපු ගමන් අපේ ඩෙලිගේට්ස් පැක් එක අපේ ටැග් එකයි දුන්නා. අපි බෑග්ස් තියලාට පස්සේ මුලින් පටන් ගත්තේ අයිස් බ්‍රේකින් ඇක්ටිවිටි එක. අයිස් බ්‍රේකින්ගෙන් පස්සේ අපිට හෝල් එකට යන්න කිව්වා. ගයිස් ඔයාලා මොකද්ද මේ එන්ට්‍රි එක ගැන හිතන්නේ? And in that moment, they stand alone. Some were tested to steal, others by fire, but only those who do not burn can rise above. A leader is nothing without their people. A ruler stands alone, but an army follows strength. Power is not always brute force. Sometimes it is precision, skill, patience. Knowing when to strike, but strength alone is not enough. To rule is to command, and those who command shape the world itself. Many have fallen, few have risen, but only one refuses to stay down. And when the time comes, the world will look up and see who has truly, but not today. Welcome you all to Lead CS 11. Hey Isaac! What's up? Hey Isaac! What's up? Welcome to Lead CS 11.0! සමිට් එක එන්ටර්ටේන්මන්ට් ගෲප් එකක් හිටිය එකෙන් මේ තමයි ලව් ගුරුස්ලා. හරි හරි. මේ මට මේ එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරිද? මේ මිනිස්සු පහකින් ඉන්නවා. අපිට ලව් ගුරුස්ලායින් පස්සේ පනිෂ්මන්ට් ටීම් එක ආවා. ඒගොල්ලෝ ආවට පස්සේ ඒගොල්ලෝ නීතියක් දැම්ම ප්ලැනරි එක වීඩියෝ කරන්න බෑ කියලා. ඉතින් ඒ වීඩියෝස් ටික මේකේ නෑ. මේක තමයි අපි 4 දෙනාට හම්බෙච්ච රූම් එක. අපිට ඊවිනිං සෙෂන් එකකුත් තිබ්බේ. ඒකෙන් පස්සේ අපි ලෑස්ති වෙලා තීම් පාටි එකට යනවා. Okay, let's go. Good morning guys. අද තමයි අපේ සෙමිනර් එකේ සෙකන්ඩ් ඩේ එක. දැනුත් අපි මේ ලෑස්තිලා උදෙන් යන්නේ මෝර්නින් ප්ලැනරි එකට. මෙතන අපිට තියෙන GV සෙෂන් එක. තව ටිකකින් අපි ක්ලෝසින් ප්ලැනරි එක පටන් ගන්නවා. ඔය මේ සුළු තියෙන බෑග්ස් වල ටිකෙන් sugar cubes උතන මෙතන ඉන්න හැමෝගෙම නම් ලියලා බෑග්ස් තියෙනවා. අපිට තියෙන්නේ මේ දවස් දෙක ඇතුළත හම්බෙච්ච යාළුවෝ ගැන මොනවා හරි ලියලා ඕක ඇතුළට දාන්න. guys ඔය තියෙන දවස් දෙක අපේ රීකැප් වීඩියෝ එක.
දැන් අපි කට්ටියට සමුදෙන්න වෙලාව. Bro, how was the CS? How was the leads? Fucking awesome. උඹ දැන් මට අය හම්බෙන්නේ නෑ වන් දුකයි බං. ඔව්. Bye guys, thanks for watching. මේක තමයි අපේ 2 day leadership seminar එකේ අවසානයේ